නුගේගොඩ නගරේ මහා මාර්ගයේ නැතුළට වන්නට පිහිටි ඒ නිහඬ මාවත දිගේ මන්දදුරක් යන විට හමුවන අලු පැහැති විශාල තාප්පයෙන් වට වූ මන්දිරය බැලූ බැල්මට පෙනෙන්නේ රාජකීය මාලිගාවක් ලෙසිනි. නමුත් එහි ඇතුළත වූයේ සොහොන් ගැබක නිහඬතාවයයි. පර්චස් 40ක පමණ වූ ඒ විශාල භූමිය පුරා විසිරී තිබුණු නා විලවුන් සහ අරලිය මල් සුවඳ පවා ඒ අద్භූත නිහඬතාවය බිඳීමට සමත් වූයේ නැත. නයනා ඒ මන්දිරේ සැබෑ හිමිකාරියයි. එහෙත් ඇයක දැනුනේ ඇය එහි හිමිකාරියක නොව මිලාදික බඩු භාණ්ඩ අතර ප්‍රදර්ශනයට තබා ඇති තවත් එක් ජීවී අලංකාරයක් පමණක් ලෙසය. මීට වසර 3කට පෙර ඇය කොළඹ ප්‍රමුඛ පෙළේ බැංකුවක කළමනාකාරණියක ලෙස කාර්යබහුල ජීවිතයක් ගත කළාය. ඇගේ දැස්වල එකල තිබුණේ තීරණාත්මක බවක් සහ ජීවගුණයකි. නමුත් සමන් සමග විවාහ වීමෙන් පසු ඒ සියල්ල වැලි තලාවක මැකී ගිය රේඛාමෙන් වියැකී ගියේය. සමන් යනු බලවත් මිනිසෙකි. ඔහුගේ වචනය නීතියක් බදු විය. නයනා මගේ බිරිඳ බැංකුවක වැඩ කරන එක අපේ පවුලේ ගෞරවයට මදි. යනුවෙන් ඔහු එදා කීවේ ඊටා මෘදු ස්වරයකින් වුවද එහි වූයේ නොබින්දිය හැකි අනකි. දැන් ඇගේ දවස ගෙවී යන්නේ ඔරලෝසුවේ තත්පර කටුව දෙස බලා සිටීමෙනි. උදෑසන සමන් තම සුඛෝපභෝගී රථයෙන් පිටව යන්නේ රාත්‍රී 10-11 වනතෙක් නැවත නොයන බව දන්වමිනි. ඔහු ඇයට සියලු සැප සම්පත් ලබා දුන්නේය. මිල අධික සිල්ක් සාරි, දියාමන්ති ආභරණ සහ නවීනතම උපකරණ වලින් ඇගේ ජීවිතය පිරී තිබිනි. එහෙත් ඒ සියල්ල අතර ඇය සෙවූ මිනිස් උණුසුම සහ අවංක ආදරය ඒ විශාල නිවසේ කොහේ හෝ සෙවණැල්ලක සැඟවී තිබිනි. එක් අඳුරු සන්ධ්‍යාවක නයනා පෝටිකෝ වාසලට වී වත්ත දෙස බලා සිටියාය. අහස ක්‍රමයෙන් කළු පැහැවෙමින් තිබුණි. බැසි බින්දු වැටීමට පෙර දැනෙන ඒ සිසිල් සුලක ඇගේ ගතේ දැවටුනි. නයනා, මම අද රැට එන්නේ නෑ. අනුරාධපුරේ අලුත් ප්‍රොජෙක්ට් එකේ වැඩක් තියෙනවා. සමන් තම ටයිපටිය සකසන අතරතුර නොබලාම කීවේය. ඔහුගේ හඬහි තිබුණේ කිසිදු හැඟීමක් නැති යාන්ත්‍රික බවකි. නයනාගේ මුවින් පිට වූයේ කෙටි පිළිතුරක් පමණි. ඇය දැන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නේ නැත. ප්‍රශ්න කිරීමෙන් ලැබෙන පිළිතුර සෑම විටම එකක්ම විය. එනම් ඔහුගේ ව්‍යාපාරික දියුණුව යන්නයි. අර කලින් හිටපු පියදාස අසනීප වෙලා ගියානේ. අද අලුත් කෙනෙක් එයි ගෙදර වැඩට. ඔහුට උඩ තට්ටුවේ කෙළවරේ කාමරේ දෙන්න. මම එනකම් අර පිටිපස්සේ ස්ටෝරු කාමරේ පතට යන්න දෙන්න එපා. සමන් දැඩි හනින් අනකලේය. සමන් පිටව ගිය පසු නයනා සාලේ ඇති විශාල කැඩපත ඉදිරිපිට වාඩි වූවාය. කැඩපතින් පෙනෙන තම ප්‍රතිබිම්බයේ දෙස ඇය බොහෝ වේලාවක් බලා සිටියාය. ඇගේ මුහුණේ ඇති රැලි සහ දැස්වල ඇති විඩාව ඇයටම රහසක් විය. සවස 5ට පමණ ප්‍රධාන ගේට්ටුව විවෘත වන හඬ ඇසුනි. නයනා සඳලු තලයේ සිට පහත බැලුවාය. වත්තට ඇතුළු වූයේ 21ක පමණ පෙනුම ඇති තරුණයෙකි. ඔහු සාමාන්‍ය ගෙදර වැඩට එන අයෙකුට වඩා හාත්පසින්ම වෙනස් විය. ඔහු උසය, තිරිඟු පාට සමක් සහ පළල් උරහිස් ඔහුට තරුණ පෙනුමක් ලබා දුන්නේය. නමුත් නයනාගේ අවධානය වඩාත්ම දිනාගත්තේ ඔහුගේ දැසිය. ඒ දැස්වල තිබුණේ අමුතුම තියුණු බවකි. එය හරියක අඳුරු වනාන්තරයක සැඟවුණු දිවියෙකුගේ දැස්මෙන් වූ අභිරහස් බවකි. මම කවින්දු. මහත්තයා කිව්වා අදෙන්ඩන් වැඩට එන්න කියලා. ඔහු පිරිසිදු සිංහලෙන් ඉතා ගෞරවාන්විතව කිව්වේය. ඔහුගේ හඬෙහි ගැඹුරු බවක් සහ අසාමාන්‍ය නිශ්චලතාවයක් විය. නයනා ඔහු දෙස මොහොතක් බලා සිටියාය. ඔහු අතේ තිබුණේ පරණ වූ අවපැහැ ගැන්වනු බෑගයක් සහ තදින් අල්ලාගත් පොතකි. පොතක්? ඇය පුදුමයින් ඇසුවාය. සාමාන්‍යයෙන් නිවෙස්වල වැඩට එන අය පොත් රැගෙන ඒම ඇයට අමුතක් විය. "ඔව් නෝනා, මම කියවන්න ආසයි. පාළුව මකා ගන්න තියෙන හොඳම විදිහ ඒක නේද?" ඔහු සිනාසුනේ නැත. ඔහුගේ දැස් නයනාගේ මුහුණේ මොහොතක් නතර වී තිබිනි. දින කිහිපයක් ගත විය. කවිඳු ඊතා කාර්යක්ෂම විය. ඔහු නිවසත් වත්තත් ඊතා කෙටි කලකින් පිළිවෙලකට සකස් කළේය. ඔහු වැඩි කතාබහක් නැත.
නමුත් ඔහුගේ පැවැත්ම නිවස පුරා තදින් දැනෙන්නට විය. නයනා පුස්තකාලයේ පොතක් කියවන විට කවින්දු දුර සිට ඇය දෙස බලා සිටිනු ඇය කිහිපවරක්ම දුටුවාය. එය නරක බැල්මක් නොවිය. එහි තිබුණේ අධ්‍යයනයක් වැනි දෙයකි. හරියට ඔහු ඇගේ ජීවිතයේ පිටු කියවීමට උත්සාහ කරනවාක් වැනි හැඟීමක් නයනාට ඇතිවිය. එක් දිනක නයනා කියවමින් සිටියේ එමිලි බ්‍රොන්ටේගේ නවකතාවේ සිංහල පරිවර්තනයකි. ඇය එය කියවා අවසන් කර මේසය මත තබා මුළුතැන්ගියට ගියාය. ඇය නැවත එන විට කවින්දු ඒ පොත අතටගෙන එහි පිටු පෙරලනු දුටුවාය. කවින්දු ඇය මදක් උස්හඬින් ඇසුවාය. ඔහු තැතිගත්තේ මැත. ඔහු සංසුන්ව පොත මේසය මත තබා ඇය දෙස බැලුවේය. නෝනා, මම මේ පොත කලින් කියවලා තියෙනා. හැබැයි මට හිතනවා මේ සිංහල පරිවර්තනයට වඩා ඉංග්‍රීසි මුල් පොතේ තියෙන හීත්ක්ලිෆ්ගේ චරිතය හරිම ප්‍රචණ්ඩයි කියලා. සිංහල එක පොඩ්ඩක් මෘදු කරලා තියෙනවා නේද? නයනා ගල්ගෙසුනාය. අය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ මට්ටමක සාහිත්‍යමය විග්‍රහයක් කවින්දුකින් ඉදිරිපත් විය. ඔයා එක කියවලා තියෙනවද? ඉංග්‍රීසි පොතත්? ඇය විමතියෙන් ඇසුවාය. "ඔව් නෝනා, මම ඒකට ආසයි. ආදරය සහ පරිගැනීම අතර තියෙන වෙනස ඒකේ ලස්සනට තියෙනවා. හීත්ක්ලිෆ් කියන්නේ Tamanට අහිමි වුණු දේ වෙනුවෙන් ලෝකෙම්ම පරිගන්න හදන මිනිස්සෙක්." ඔහු ඒ වචන කියන විට ඔහුගේ දැස්වල අමුතු දිස්නයක් ඇතිවිය. එය නයනාගේ හදවතේ කුඩා බියක් මෙන්ම කුතුහලයක්ද ඇති කිරීමට සමත් විය. ඔහු සාමාන්‍ය ගෙදර වැඩ කරන්නෙකු නොවන බව ඇයට දැන් හොඳින්ම විශ්වාසයයි. එතෙන් සිට ඔවුන් අතර අමුතු වචනවලින් විස්තර කළ නොහැකි මානසික බැඳීමක් ඇතිවියා. කවින්දු නිතරම ඇයව පුදුමයට පත් කළේය. දිනක් ඇය වත්තේ කෙළවරක ඇවිදිමින් සිටින විට කවින්දු ඇය අසලට පැමිණියේය. "නෝනා, සුදු පාට ලිලිමල් වලට නේද ආස?" ඔහු ඇසුවේ ඇගේ දැස් දෙස නොබලමිනි. "ඔයා කොහොමද දන්නේ?" "මම දන්නව නෝනා. මම ගොඩක් දේවල් දන්නවා." නෝනාගේ ඇස්වල තියෙන්නේ සුදු ලිලිමල් වල තියෙනවා වාගේ ශාන්ත ඒත් වේදනාකාරී පෙනුමක්. ඔහු අබිරහස් ලෙස පැවසියා. ඊළඟ දවසේ වත්තේ කෙළවරක සුදු ලිලි පඳුරු 4ක් අලුතින් සිටුවා තිබෙනු ඒ දුටුවාය. සමන් සමග වසර 3ක් ජීවත් වුවද ඔහු කිසිදාක ඇය කැමති මල් මොනවාදයි අසා තිබුණේ නැත. ඒ සුදු මල් පෙති මත ඇඳි පිනිබින්දු ඇගේ හදවතේ වියලි බව මකා දමන්නක් මෙන් ඇයට දැනුනි. එය ඇගේ මුළු ජීවිත කාලයටම පිරිමියෙකුගෙන් ලැබුණු පළමු අවංක අවධානය විය හැකිය. දිනක් සවස් යාමේ අහස කළු කරමින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. අකුණු ගසමින් මුළු ප්‍රදේශයම දෙවනත් කළේය. හදිසියේම මුළු නිවසේම විදුලිය විසන්දි විය. සමන් එදින නිවසට එන්නේ නැති බව දන්වා තිබුණි. නයනාට කුඩා කල සිටම අඳුරට මෙන්ම අකුණු හඬටද විශාල බියක් තිබිනි. ඇය සාලයේ ඉටිපන්දමක් දල්වාගෙන සෝපාව මත ගුලි වී සිටින විට කවින්දු සෙමින් එතනට පැමිණියේය. "නෝනා, බය වෙන්න එපා. මම මෙතන ඉන්නවා." ඔහු ඇය අසලින් නමුත් ආරක්ෂිත දුරකින් වාඩි විය. කෙමින් නිවී යන ඉටිපන්දම් මිලියෙන් ඔවුන්ගේ සෙවණැලි බිත්තිය මත විශාලව පතිත විය. වායුගෝලයේ තුල වූයේ කිව නොහැකි තරම් ප්‍රබල ආතතියකි. කිසිදු ශාරීරික ස්පර්ශයකින් තොරව වුවද ඔවුන් දෙදෙනාගේ ආත්මයන් එකිනෙකා හා බද්ධ වී ඇති බව නයනාට දැනුනි. "කවින්දු, ඔයා ඇත්තටම කවුද?" නයනා ඇසුවේ වෙව්ලන හනින්. කවින්දු පිළිතුරු දෙනු වෙනුවට ඇගේ දැස් දෙස කෙලින්ම බැලුවේය. පසුදින උදෑසන නයනා තම නිදන කාමරයේ කැඩපත ඉදිරිපත හිඳගෙන හිස පීරමින් සිටියාය. ඇය සිටියේ තද නිල් පාට සිල්ක් සලුවක් හැඳගෙනයි. කැඩපතේ කොනකින් ඇය දුටුවේ දොර රෙද්ද අසල නිහඬව සිටින කවින්දුගේ ප්‍රතිබිම්බයයි. ඇය වහා සලුව තද කරගත්තේ තම අනාරක්ෂිත බව වසා ගැනීමට මෙනි. නමුත් ඇය ඔහුට බැනවැදුනේ නැත. ඒ නිහඬ බැල්ම තුල තිබූ තැතිගැන්ම සහ ආකර්ෂණය අතර ඇය අතරමං විය. නයනාගේ හදවත වේගයෙන් ගැහෙන්නට වුණ අතර ඇය තම ආරක්ෂාව ගැන දෙගිඩියාවකින් ඔහු දෙස බැලුවාය. කවින්දු හෙමින් සිනාසී එතනින් නික්ම ගියේය. එම සිනහ වේවූයේ ජයග්‍රාහී බවක්ද නැතිනම් වේදනාවක්ද යන්න
ඇයට තේරුම් ගත නොහැකි විය. නයනා තුළ සැකයක් ඇතිවිය. කවින්දු කෙරෙහි ඇති බැඳීම අතරම ඔහු කවුද යන්න දැනගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇයට ඇතිවිය. එදින දහවල් කවින්දු කඩේට ගිය වේලාවේ ඇය හොරින්ම ඔහුගේ කාමරයට ගියාය. ඇය ඔහුගේ පරණ බෑගය පරීක්ෂා කළාය. එහි තිබී ඇයට හමු වූයේ ඇගේ හදවත මොහොතකට නතර කරන දසුනකි. එය පැරණි අවපැහැගැන්වුණු ඡායාරූපයකි. එහි සිටියේ තරුණ වියේ සමන් සහ තවත් කාන්තාවකි. ඒ කාන්තාවගේ අතේ කුඩා දරුවෙකු සිටියේ. ඒ දරුවාගේ ඇස්වල ඇති තියුණු බව සහ කවින්දුගේ ඇස් එක හා සමාන විය. එමෙන්ම එහි තවත් ලිපියක් තිබුණි. අම්මාගේ මරණයට වන්දි ගෙවිය යුතුය. ඔහු අතහැර දෙමුදේ මම නැවත ලබා ගන්නවා. ඔහු ගොඩනැගූ ඒ බොරු ලෝකය මම විනාශ කරනවා. යනුවෙන් එහි ලියා තිබුණි. නයනාගේ දෑත් වෙවුලන්නට විය. ඇය අත තිබූ වතර වීදුරුව කිලිහී බිම වෙටි කුඩුපට්ටම් විය. ඒ වීදුරු කැබලිමෙන් ඇගේ සිත තුළ තිබූ සියලු බලාපොරොත්තු විසිරී ගියේය. කවින්දු මෙහි පෙමිණි ඇත්තේ තමාට ආදරය කිරීමට නොව, සමන්ගෙන් පලිගැනීමටය. තමා ඒ පලිගැනීමේ සැලසුමේ තවත් එක් මෙවලමක් බව ඇයට වැටහුණි. එම මොහොතේම ඇයට පිටුපසින් කටහඬක් ඇසුණි. ඔයා ඒක හොයාගත්ත නේද? නයනා තැතිගෙන හැරී බැලුවාය. කවින්දු දොර අසල සිටගෙන සිටියේ. ඔහුගේ මුහුණේ දැන් තිබුණේ කලින් දුටු මෘදු බව නොව ගල් ගැසුණු රුදුරු ස්වභාවයකි. කවින්දු, ඔයා සමන්ගේ පුතෙක්ද? නයනා ඇසුවේ යන්තම් පිටවන හඬිනි. අත්හැරලා දාපු පුතා. ඔහු ඉදිරියට ආවේය. ඔහු ඇයට ඊතා සමීප විය. ඇගේ දැස් දෙස කෙලින්ම බලන විට ඇයට බියක් මෙන්ම අමුතු වෙවුලීමක් දැනුනි. ඔහු ඇගේ උරහිස මත අත තැබුවේ ඊතා සෙමින්. නමුත් එහි තිබුණේ අයිති කරගැනීමේ බලයකි. මුලින් ආවේ පලිගන්න තමයි. මට ඕන වුණා එයා ආදරය කරන දේවල් නැති කරන්න. ඒත් ඔයාව දකිනකොට මට තේරුණා ඔයත් මේ ගෙදර හිරකාරියක් කියලා. අපි දෙන්නම එකම බෝට්ටු වෙන ඕන. එයා ඔයාව පාවිච්චි කරනව වගේමයි මාවත් අතහැරලා දැම්මේ. එදින රාත්‍රියේ සමන් හදිසියෙම නිවසට පැමිණියේය. ඔහු සිටියේ දැඩි කෝපයෙනි. ඔහු කෙලින්ම ගියේ වසා දමා තිබූ රහස් ස්ටෝරු කාමරය වෙතය. කවින්දු සහ නයනා හොරෙන්ම ඔහු පසුපස ගියහ. සමන් කාමරය විවෘත කළේය. එය කාමරයකට වඩා අඳුරු රහස් වලලන ලද සොහොන් ගැබක් වැනිය. එහි තිබුණේ නයනා සිතූ දේවල් නොවේ. එහි තිබුණේ විශාල මුදල් තොග, නීති විරෝධී ගිනියවි සහ වංචා සහගත ගනුදෙනුවලට අදාළ ලිපිගොනුය. සමන් තම ව්‍යාපාරික අධිරාජ්‍යය ගොඩනගා ඇත්තේ ලේ සහ වංචාව මත බව නයනාට ඒ මොහොතේ වැටහුණි. සමන් ලිපිගොනු පරීක්ෂා කරමින් සිටින විට කවින්දු කාමරයට ඇතුළු වුයා. සමන් මහත්තයා, සමන් තැතිගෙන හැරී බැලුවේය. උඹ මොකද මෙතන කරන්නේ? මාව හඳුනාගන්න බැරිද තාත්තේ? අර මීගමුවේ පැල්පතේ දාලා ආපු මාවයි අම්මවයි මතක නැද්ද? කවින්දු තම මුහුණට එළිය ඇල්ලුවේය. ඒ ආලෝකය හමුවේ සමන්ගේ මුහුණ සුදු මෙලි වී වසර ගණනාවක වංචාවන් හෙළිවන අයුරු නයනා දුටුවාය. සමන් කවින්දුට පහර දීමට උත්සාහ කළත් තරුණ කවින්දු ඔහුට වඩා ශක්තිමත් විය. නයනා මේ සියල්ල දොර අසල සිට බලා සිටියාය. තමා මෙතරම් කාලයක් ආදරය කර ඇත්තේ ද්‍රෝහියෙකුට බව ඇයට තේරුම් ගිය. මම පොලිසියට කතා කරනවා. මේ හැමදේම මම දන්නවා දැන්. නයනා ඉදිරියට පැමිණියාය. ඇගේ හඬ හියුයේ නිහඬව සිටි ගැහැණියකගේ ප්‍රබල පිබිදීමයි. සමන් ගල් ගැසුණි. ඔහු කිසිදා නයනාගෙන් මෙවැනි ශක්තියක් බලාපොරොත්තු වූයේ නැත. සති කිහිපයක් ගත විය. සමන්ගේ වංචනික ක්‍රියා සහ නීති විරෝධී කටයුතු නිසා ඔහුට දීර්ඝ කාලයකට සිරගත වීමට සිදුවිය. විශාල මන්දිරය දැන් පාළු වී ඇත. නයනා තම බඩු බාහිරාදිය අසුරාගත්තාය. ඇය දැන් තවදුරටත් කෙනෙකුගේ බිරිඳක් හෝ යටත් වැසියෙක් නොවේ. ඈතින් පෙනෙන මීදුම අතරින් කවින්දු ඇය දෙස බලා සිටියේය. ඔයා දැන් මොකද කරන්නේ? නයනා ඇසුවාය. මම ආපු වැඩේ ඉවරයි. මට මේ සල්ලි වලින් හෝ දේපල වලින් වැඩක් නෑ. මට ඕන වුණේ සාධාරණය විතරයි. කවින්දු හැරී යන්නට සැරසුනේ. කවින්දු නයනා හුව නැවැත්තුවාය.
ඔයා මට කිව්ව දේවල් අර පොත් ගැන, මල් ගැන ඒ හැමදේම පරිගැනීමක් විතරක්මද? කවින්දු මොහොතක් නිහඬව සිටියේය. වැස්ස නැවතත් පටන්ගෙන තිබුණේ. ඒ වැහි බින්දු ඔවුන්ගේ අතීතයේ කහට සෝදා හරින්නාක් මෙන් විය. නෑ නෝනා, ඒ කවි ලිව්වේ මගේ හිතින්. ඒත් මගේ අතීතයේ එක්ක ඔයාට අනාගතයක් නැහැ. අපි දෙන්නම නිදහස් වෙන්න ඕන. කවින්දු අත්ින් පිට වගියේය. නායනා ඔහු පසුපස ගියේ නැත. ඇය දැන් තමාටම අයිති ගැහණියකි. කතාව අවසන් වන්නේ නායනා පණිවම තම වාහනය පදවාගෙන මීදුම පිරුණු පාරේ ඉදිරියට යන දර්ශනීනි. ඇගේ ඇස් අසල තිබූ කඳුළු බිඳුවක කවින්දු සහ සමන් යන දෙදෙනාගේම මතකයන් දියවී යමින් තිබුණි. ඉදිරියෙන් පෙනෙන මීදුම ඇගේ අනාගතය මෙන් අපැහැදිලි වුවත් ඇය දැන් නිදහස්ය. සැබෑ නිදහස යනු තවත් අයෙකු මත යැපීම නොව තමාට තමා හමුවීම බව ඇය වටහා ගත්තාය.